Hello guys, welcome back to Dark Shadow gameplay with Better Minecraft අලුත් එපිසෝඩ් එකක් එක්ක. ඔන්න අද අපි ගහන්න යන්නේ Better Minecraft. මම mod pack එකක් ගත්තා. අපිට ඕන වෙයි කියලා guys. මේක මම මෙන්න මේ විදිහට මේ ඔක්කොම ටික දා ගන්නවා. මම අද අපි experiments වලට ගිහිල්ලා ඒක ඕනම කියලා නෑ. ඒ වුණාට ඒක ඕනා. cheats වලට ගිහිල්ලා එකත් on කරගන්නවා. keep inventory දාගන්නවා කෝකටත් මේක ඔයගොල්ලෝ හිතන තරම් ලේසි Minecraft එකක් නෙමෙයි. Better Minecraft කියන්නේ මම මේකට template එකක් දෙනවා. ඔයගොල්ලෝ දන්නවා template එකක් දෙන්න. template කියන මෙන්න මේක උඩ ටච් කරලා ගියාම හම්බ වෙනවා. search කරලා ගන්නත් පුළුවන්. ඒක මම ගත්තා samp village එකක්. අපි දැන් create කරන්න යන්නේ. මේක ටික වෙලා මෙහෙම තියෙනවා. ටික වෙලාවකින් මෙතන Minecraft better වෙනකොට better Minecraft කියලා වැටේ. better Minecraft bedrock කියලා. දැක්කනේ guys. ඔව් වැටෙනවා. better on bedrock කියලා. මං ගත්තේ වෙනස්ම version එකක් 1.17 වගේ ගත්තේ. අපිට එද්දිම වෙන්න මේ වගේ background එකක් තමයි පෙන්වන්නේ. මෙතන පිටිපස්සේ නිකන් පොඩි ගයක් වගේ තියෙනවා. ඒක දැම්ම යන්න ඕනේ ස්ට්‍රක්චර් එකක්. අපි යන්න හරි විතර නැවක් තියෙනවා. ඕකේ. ඒ දෙන්න අපි පස්සේ බලගමු. අපි ඉස්සෙල්ලා ගමට යමු. තියෙන අපේ village එක. අර දෙන්න අපි follow කරාද? නෑ. මං හිතන්නේ නෑ. මේක මේ තියෙන නිකන් ෂේඩර් වගේ ඒවා හින්දා මේ බැස්ලුම්ගේ නිකන් අම් දෙකක් ඇවිල්ලා තියෙනවා. මේ මල් జాතිකුත් තියෙනවා. 아무තු මේ මල්ද වන්දා අලද වන්දා. මම මේක ක්‍රියේටිව් එක පාරක් ගහලා බැලුවා. කැරට් නේ. මේ ඉන්නේ බැස්ලුව ටික. 아무තු බැස්ලුවෙක්. එයා නිකන් බ්ලඩ් වගේ. ඔයගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා. මම මෙන්න මේ වගේ අලුත් ස්ක්‍රීන් එකක් ගත්තා. මම මේකේ මගේ channel එකේ අකුර ගැහුවා. ඉතින් ඒක මම හැදුවා ස්කින් එකක් අරගෙන ඒක අලුත් එඩියා කරලා ස්කින් සීට් කියලා ඇප් එකකින් ඔයගොල්ලෝ පොඩ්ඩක් Play Store එකේ සර්ච් කරලා බලන්න සීට් කියලා. ස්කින් සීට් කිව්වහම එනවා. බැලුවේ අහසුඩ ස්පෝන් වෙලා රතු පාට කුකුලේ. 아무තු කුකුලේ. මේකේ ගොඩක් මොබ්ලන් නිකන් 아무තු නිකන් දිලිසෙන ගතියක් තියෙනවා. ඒක මම දන්නේ නැහැ මොකද කියලා. ඉස්සෙල්ලා නම් මං හිතුවේ ෂේඩ් පැක් එකක් දාලා මම ඉස්සෙල්ලා ගැහුවේ ඒකින්ද කියලා. වෙයි. දැන් නම් මට තේරෙනවා ඒකින්ද නෙමෙයි කියලා. මොකක් හරි විශේෂ දේවල් ටිකක් මේකේ තියෙනවා. මේ කැරට් තියෙන එක නම් හොඳයි අපිට.
මගේ අපි ස්පෝන් පොයින්ට් එක කොකටත් සෙට් කරගමු. මං හිතුවා බැටලි මල්ලම වැඩේ පටන් ගන්න. මේ කැරට් ගොඩක් ඔන්න මේ නිකන් තියෙන කැරට් එක කියලා අල්ලගමු. හොඳ කැරටුත් තියෙනවා. මෙයා කැඩුවාම ඒ මදිය සීඩ් දෙනවා. මේ ඇති අර වැහැදෙයි. ඇඳේ පොරොන රෙද්දක් වෙන්න පුළුවන්. සමහර විට ඇඳේ මෙට්ටේ වෙන්න පුළුවන්. සමහර විට ඔයාගේම තමයි විශේෂයෙන්ම තව එක්කෙනෙක්ම කොට්ටයක් වෙයි. ඉවලමු මේ ඉන්නේ. මම දන්න විදිහට ගයිස් හරිනම් මේ වගේ එකක් කැඩුවම ගොඩක් කැඩෙන්න ඕන. හැබැයි මම හිතන්නේ මේක නම් කැඩෙන්නේ නැති වෙයි. මම කිව්වේ දාලා තියෙන්නේ ඔරිජිනල් එඩිෂන් එක නෙමෙයි. අපි කොකටත් ටෙස්ට් කරලා බලමු. මෙහෙම කරා තව මෙන්න මේක හදාගත්ත ඉතුරු ටිකට මොකක් කාරියවලක් තියෙනවා. normal pickaxe එක නැද්ද? වේ තියෙනවා. ඒක තමයි. ඩග් ගාලා මේ හරි ටික ස්ටෝන් ටිකක් හොයාගමු. මේක මොකද්ද? එච්චර වටින එකක් නෙමෙයි වගේ. කියන්න බෑ. නෑ. යන්නේ. මට මේ බ්ලොග් එක මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා නම් තේරෙන්නේ නෑ. guys. විශේෂ දෙයක් මම නම් දන්නේ නෑ මේ ගැන. මම මේ normal Minecraft එකට තමයි මේ mod pack එක දාලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ඕන නම් මම පල්ලෙහින් link එක දාන්නම්. ඔයගොල්ලෝ ඒක කමෙන්ට් කරන්න. මම එතකොට දාන්නම්. මම එහෙමනොත් ඊළඟ එපිසෝඩ් එකේ මේක link එක දාන්නම්. මම හිතා ඉන්නේ මේක දිගට අදන් යන්න. ගොඩක් එපිසෝඩ් මගේ එන්ඩ් ඩ්‍රැගන් විතරක් නෙමෙයි ලොකු අය ඉන්නවනේ. මම හිතන්නේ ගහලා තියෙන අය නම් දන්නවා ඇති. හැබැයි මේකේ ඒගොල්ලන්ට වඩා ගොඩක් වෙනස් අය ඉන්නේ. මේකේ සුපිරි ආයුධ තියෙනවා. අපිට පුළුවන් එක එක sword එක එක pickaxe වගේ දේවල් හදාගන්න. ඒක ගොඩක් වටිනවා. මොකද ලොකු boss fight වලදී මේවා ගොඩක් වටින ආයුධ. masih මං හිතාගින්නේ මේක කිසිම එකක් එඩිට් නොකර කිසිම කැලලක් අයින් නොකර ඔයගොල්ලන්ට වීඩියෝ එක දෙන්න දිගටම.
මොකද ඔයගොල්ලන්ටත් වීඩියෝ එක බලන්න බෑ බාගෙට දීලා හරියන්නේ නැහැ නේ මේ තියෙන්නේ ඒ වගේ නිකන් සෝඩ් වගේ හැබැයි මේකට වඩා බලවත් ඒවා තියෙනවා මේකේ හැටියට ගයිඩ්ස් එන්ඩර් ඩ්‍රැගන් කියන්නේ එච්චර කෙනෙක් නෙමෙයි එච්චර පොරක් නෙමෙයි හරි ඒකත් වැඩේ හරි මේක දැම්මා අපි මේ මෙතන පාමු හරි ප්‍රෝග්‍රෑම් එක මෙතන එක මෙතන කඩාගමු මේක මං හිතන්නේ එක ගසුත් තියෙනවා අර යෝහල් කන්නද ආනේ කන්නත් මොකේ අපිට අයිතිකාරය හිටියනම් තමයි උඩ හිටියත් ඒවත් ඉවරයි ඔයානේ මේ අධිකාරයා මොනවා වෙනස් වුණත් මේගොල්ලෝගෙන් 9 වෙනස් වෙන්නේ ටිකයි ප්‍රශ්නේ මට එන්නම මම දිහා බලනවා මේවා ටික වහලා ඉමු කී දෙනෙක් හරි පරිසම් කරගන්න ඕන අනාගතයට ඕන වෙනවා 3 දෙනෙක් හිටියම හොඳයි ඇති මං හිතන්නේ දැන් මට තේරුණා මේ එක පාටවල් වලට හැරෙන්නේ කියලා ගයිඩ්ස් මම මේක එක එක්ස්පෙරිමන්ට් උත් දාලා තිබ්බ එකයි මේ හරියටත් නැති වේද අයියෝ ශීඝ්‍ර දැම්මා ගුඩ්ඩයි එකක් හදාගන්න බැරි වෙයි වගේ කමන්නේ පීකට කලබල වෙන්න ඕනේ මං හිතන්නේ මේකේ වැඩම තියෙන තැන තමයි මේක මෙතන ගොඩක් වටිනවා ඇයි කියලා මං කියන්න ඕනේ නැහැ ඔයගොල්ලන්ට පේනවනේ මේ වගේ තැන් තියෙනවා මේ වගේ 아무도 විදිහට නිකන් අයන් මොනවාද අයන් ඉන්ගට් හැදෙන්නේ නෑ මොනවාද අයන් නගට්
හරි දැන් අපි බලමු මොන හරි විශේෂ දෙයක් හදාගන්න. අපිට මුලින්ම තියෙන එකයි පාවිච්චි කරමු. අපි බලමු මේක හදන්න කොච්චරක් යනවද කියලා. හරි කමන්නේ හදාගමු. ඒක තමයි අපිට මේ වෙලාවේ වටින්නේම guys. chest plate එකකුත් කඩුකුත් තියෙනවනේ අපිට දැන්. මේවා ඉතින් එච්චර වටින්නේ නැහැ. කමන්නේ ඒක ගොඩක් තියගමු. ඒ වෙනන්නේ අපි එහා එකට ගිහිල්ලා බලමු. මෙන්න මේක කඩාගමු කෝකට. ගින් තියෙන ලස්සනට ඉතින් මේක තියෙන්නේ ස්මෝල් කරේ. මේක නිකන් අවුට් ජෙනරේෂන් එකක් තියෙන එක පස්සේ කොටලා බලමු. මේක අනිත් එක වෙන්න ඕන බලමු. ඔව් ඒක තමයි. හරි මට කඩුව දෙන්න ඕන වෙන්නේ. මට මේ අයින් ටික විතරයි ඕන. පිකෙක්ස් එක ඕන. මේ අපිට ඕන වෙයිද? නෑ. මං හිතන්නේ ඕන වෙයි කියලා. මේ ඕන වෙයි. මේකත් ඕන වෙයි කියලා කල්පනා කරේ guys. හිතලා බලමු. chest plate එකක් සික් විතරක් කමන්නේ. අපි මේක හදාගමු. අපිට මේක ලොකු ප්‍රයෝජනයක් ගත්ත හැකි. කිසිම එකක් අපිට දැන් වැඩන්නේ. මේකත් වැඩක් තියෙද බලමු. මම දන්නේ අපිට එහෙම විශේෂ අවශ්‍ය දෙයක් නැහැ. එයා ලොකු පිපිනීමක් කරයි වගේ. ඕ මොකක්ද උනේ? එයාට එච්චර දෙයක් කරාද? කමන්නේ. ලේබල් ටික අපි ළඟ තියෙනවා. Oh my god, මොනවද වෙන්නේ? ගෝල්ඩන් 4ක්. මටද මේ පෝෂන් එක වෙන්න පැල්. සුදියට සටන් ගන්න පුළුවන් වගේ. ඔය චෙස් ප්ලේට් එක තිබ්බොත් හොඳයි. මොනවද ඒකින් ලැබුණේ? හෙල්මට් එක. වැඩක් නැහැ. ඇත්තට මෙයාගේ ඒක වැඩක් නැහැ. තව එකක්ද? නෑ නෑ. කොහොම හරි චෙස් ප්ලේට් එක මගෙන් හරි හදාගන්න වෙනවා. අපිට නැත්තම් ලොකු කේස් එකක් වෙන්නේ.
අන්න අර වගේ ස්ට්‍රක්චර් දෙක තුනක් තිබ්බම ඉතින් අය අපි ඉතින් ගොඩ අයන් විදියට මම එක හදාගෙන ඉවරයි. ඊළඟ එක අපි බලමු නෙදර් යන්න. ඊට පස්සේ එකේ බලමු අපි එන්ටර් කරන්න ඉවර කරන්න. ඒත් මදි වේද? තව දෙකක් මදි. හැබැයි අපිට ගෝල්ඩ් හිඟයක් නැති හින්දා හොඳයි. එක් එකක් ගයිඩ්ස් මේකේ බෑක් පැක් එහෙම හැදුවා කි. ඒ බෑක් පැක් වලින් නම් වැඩ ගන්න මන් දන්නේ කොහොමද වැඩ ගන්න කියලා. හදන්න නම් දන්නවා. මං ගහන්නේ PC එකෙන් නෙමෙයි හින්දා වෙන්න ඇති. PC එකට පුළුවන් ඇති සමහර විට. ඔය try කරලා බලන්න. මම ගැන හරියටම දන්නේ නැහැ. මේ ටික ඉතින් ගලවලා හදාගමු. මේ ඔක්කොම හදාගමු. මෙයා ගොඩක් වටිනවා. පාන් හදාගමු මේවට 50ක් පුළුවන්. අනිත් ගයිස් මෙච්චර හැදුවම ඇති කියලා. ඒ දන්නවද ගයිස් මේවා රෝටන් ප්‍රෙෂර් එක වෙනස් වෙනවා. අපි කොච්චර හැදුවත් අලුත් අප්ඩේට් එකෙන් පස්සේ එහෙම වෙලා තියෙනවා. මට ගොඩක් ඒවට එහෙම වුණා. ඒ හින්දා අපි එහෙම කරගමු. මම දන්නවා ඊයේ ගයිස් මෙන්න එහෙම පොළොට යන්න පුළුවන් කියලා මිත්‍යා මතයක් තියෙනවා. එක බොරුවක්. බොරුමයි තියෙන්නේ. අපි කන්න ගෙදරට යන්. රැවෙගෙන ඉන්නේ. මෙන්න තියෙන අපේ සුන්දර ගින්දර ගෙදර. පුළුවන් තරමක් ඇතෙයි. මේ එපිසෝඩ් එක මම හිතන්නේ නේද යන්න නම් පුළුවන් වෙයි කියලා. මම බලන්නේ ඩයමන්ඩ් නාවවත් හදාගන්න. ඩයමන්ඩ් නාවවත් හදන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ මට. ඒ තරම් මට ෂුවර් නෑ මේ වැඩේ. කොහොමද කියලා අපි මං කල්පනා කරේ කේව් එකට යනවාද කෙලින්ම අයින් කරන් යනවාද කියලා. අපි
කෙලින්ම අයින් කරන් යන් හැබැයි මෙන්න මේ ආකාරයට නෙමෙයි මේකට යද්දිත් මල් ටිකක් බය හිතෙනවා මොන කියන්නේ එච්චර හොඳ නෑ ඊවට එන්න බැයිද හැබැයි ඒ වගේ තමයි අපිට ගන්න ගොඩක් දේවල් තියෙන්නේ හැබැයි සද්ද නම් එච්චර හොඳ නෑ අපිට කෝල් ටිකක් තිබ්බනම් හොඳයි හැබැයි මේ හැටියට කෝල් නෑ අපිට අයිගස් කපා ඉන්න වෙලාවක් නෑ කෙලින්ම ගෙවල් ටික කපලා දාමු මෙයා තිබ්බ කියලා කිසිම වැඩක් නෑ අපි ඊළඟ ට්‍රේඩින් හෝල් එකක් හදනවා අපි තව බලමු මොන හරි විශේෂ දෙයක් හොයාගන්න අද දවස තුල ඔයගොල්ලන්ට සාක්ෂි වශයෙන් මම හිතන්නේ හැම විශේෂ සාක්ෂියක් හම්බෙයි කියලා මම හිතනවා බැටළුව එහෙම ඔයගොල්ලන්ට ලොකු සාක්ෂියක් වෙයි කියලා අයින්ගුලම් කොහොමද මට හිතෙනවා යාව කෝට් මස් කරන්න කමන්නේ ඔය අයින්ගුලන්නේ තා මොනවද තියෙන්නේ අයියා ට්‍රේඩ් කරමුද මොනවද ට්‍රේඩ් කරන්න පුළුවන් කෝල් වලට එවරල්ඩ් එකයි හරි මේවට තුනට මේවා හරි අයන් වලට මට සිරි අපි අයන් ෆාම් එකක් හදන තරමට හොඳයිද මන්තා අනාගතයේදී අයන් ෆාම් එක ගොඩක් වටිනවනේ එහින්දා මේකට දාමු මොනවද දාන්නේ නෑනේ ඕනේ නෑ මේ හරියක් ගමු මෙච්චර කැඩනම ඇති අපි එතකම් මොනවද තියෙන්නේ කියලා බලමු තව මොනවද තියෙන්නේ අපි අර නැවට යන්න ගයිඩ්ස් ඔව් අපි නැවට යන්න ඒ නැවේ අපිට මොන හරි ගන්න දෙයක් ඇති ඒ නැව පොඩ්ඩක් සුද්ධ කරලා බලමු අපි එක්ක ගයිඩ්ස් ස්ට්‍රක්චර් ලූට් කරන්න ගමුද එතකොට අපිට ගොඩක් දේවල් හම්බෙන්න පුළුවන් එතකොට ටික ටික අපිට ගොඩක් දේවල් හදාගත්ත හැකි කෑම නම් අපිට අන්ලිමිටඩ් තියෙනවා මං ඊළඟට ඔයගොල්ලන්ට අන්ලිමිටඩ් ෆාම් හදන්න කියලා දෙනවා නිකන් ෆාම් නෙමෙයි අන්ලිමිටඩ් ෆාම් චිකන් ලගින් කව් ලගින් වගේ අයිනන් අන්න අර හරියේ තියෙන්න ඕන මං හිතනවා තියෙයි කියලා නැව ඔව් තියෙන්න ඕන නෙද පොරල්ලක් තියෙනවා අපිට ලොකු දෙයක් කරගත්ත හැකි නෙද පොරල්ලට යන් ගයිඩ්ස් ඉතින් අපිට පුළුවන් ඒ ගෝල්ඩ් කැටයක් ගන්න ඒ ගෝල්ඩ් කැටේ පාවිච්චි කරලා අපිට පුළුවන් චෙස් ප්ලේට් එකක් හදාගන්න අර තියෙන්නේ නැව ඒකට යනවාද මේකට යනවා චෙස් ප්ලේට් එක හදාගෙන යන්න නැවට ඒක තමයි මම හිතන්නේ හොඳයි කියලා
enchantment golden එක දැමුණද නෑ nope oh gold oh my god enchantment golden එක කැවුත් වෙනුණා ලැබෙයිද හිතලා මේක කොකටත් ලොකු සටනකට යන්නේ අපේ ආමේ හදමු සුපිරි අපිට චෙස් ප්ලේට් දෙකක්ම හදාගත්ත හැකි මං හිතන්නේ 3ක් හරි අපි දැන් යන් නැවට ඒ නැවේ නම් ඉතර වෙලාවක් ඉන්න එක හොඳ නැහැ ඒ නැව ටිකක් භයානකයි තුන් කට්ටුවම ස්පෝන් වෙනවා ස්පෝන 3 මේ විනාශ කරලා දාමු අපි අපේ වැඩේ කොට මං හිතන්නේ උඩට ස්පෝන් වෙයි කියලා වැඩිය හැබැයි මේ රැවේගෙන ඉන්නේ උදේ නැවට විතරක් යන එක හොඳයි මං හිතුවේ ගියා ඉක්මනට නැවට අපි වතුර යටින් ගිහිල්ලා වැඩේ කරගමු යන්නේ වගේ ඒගොල්ලෝ එනවා අපිට ලීස් වෙන්නේ මම කියන්නේ කියාගෙන පසුපසින් හොඳ නෑ එක හතුරින් නෙමෙයි හතුරු ගොඩක් එනවා ඔයා එන්න ඉවරයි වගේ කවන්නේ අපි ඊළඟ පාර මේ වගේ නැතුව වෙනස් විදියට යන් අපි ළඟ මේ තියෙන ඒවා මදි මේ යුද්ධෙට අපි ඊළඟ පාර යද්දී නම් ඊට වඩා භයානක විදියට යන්න ඕන සාමාන්‍ය යුද්ධයක් නෙමෙයි කරන්න ඕන
ඔන්න කියන්නේ ගයිඩ්ස් ඊළඟ එපිසෝඩ් එක අපි ඩයමන්ඩ් හොයලා පුළුවන් වුණොත් එහෙම නෙදේට යන් ඊට පස්සේ මොන හරි එන්ඩර්මන්ලාගෙන් ගන්න පුළුවන් දේවල් අරගෙන එමු එහෙම නැති වුණොත් ඊට පස්සේ එපිසෝඩ් එකේ ගිහිල්ලා නෙදයකට එන්ඩර්මන්ලව අරගෙන ඒගොල්ලොන්ගේ අයි ටිකත් අරගෙන කවුද අර ඉන්නේ ගිනි විදින බෝමකාරයෝ ඒගොල්ලොන් මරලා ඒගොල්ලොන්ගෙන් ගන්න තියෙන අර පවුඩර් જાති අරගෙන ඊට පස්සේ එපිසෝඩ් එකේ එන්ඩ් එකට මාරු ඒක තමයි කරන්න තියෙන්නේ. හරි දැන් මොනවද කරන්න ගියේ ටෝච් ගොල්ලෝ හිතනට වඩා ගයිස් මේ ගොඩක් වෙනස් කියන්නේ ගොඩක් වෙනස් පොඩ්ඩක් නෙමෙයි එහෙනම් ඉතින් අද එපිසෝඩ් එක ඉවරයි තවත් මේ වගේ එපිසෝඩ් එකකින් අපි හමු වෙමු ඕගොල්ලෝ ලයික් එහෙම වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් එහෙම දාගෙන channel එකට subscribe කරගෙන එහෙනම් හැමෝටම සුබ දවසක් මම ඩාර්ක් ෂැඩෝ